ආයිබෝන් හැමෝටම මේ තරම් බණ කියන සමාජයක මේ තරම් අපරාධ සිද්ධ වෙන්නේ ඇයි? මෙන්න මේක ගැන කතා කරන්න මම කල්පනා කරා. අද බණ කියනවා කියන එක බොහොම ජනප්‍රිය දෙයක්. බණ අහනවා කියන එක ගොඩක් ජනප්‍රියයි. මිනිසුන්ගේ උනන්දුවක් තියෙනවා විශාල වශයෙන් බණ අහන්න. දැන් මේක ධර්ම දේශනාව කියලා කියනවා. ධර්ම දේශනා කරන්න, ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නමුත් ඒ ධර්ම දේශනාවන් නැත්නම් බණ කියන තරමටම බණ අහපු තරමටම සමාජය තුළින් වෙනසක් වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. මේකට නිමිත්තක් විදිහට තවත් දෙයක් සිද්ධ වුණා. ඒක තමයි මේක සාමාන්‍ය දෙයක්. මේ කෙනෙක් මරුණම දවස් 7ක බණක් කියනවා. දවස් 7 බණ කියන අවස්ථාවේ දැන් හාමුදුරුවෝ ඔබ අපි ඔක්කොම දන්නවා මේ බණ ගෙවල් වල යන සංස්කෘතිය කොහොමද කියලා. හාමුදුරුවෝ බණ කියන වෙලාවට ගොඩක් පිරිස අඩුවෙන් ඉන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ බණ කියලා ගියාට පස්සේ තමයි මිනිස්සු දැන් ගොඩක් බණ ගෙවල් වලට එන්නේ. එහෙම එකක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ පැයක් දෙකක් යනකොට ඔබට පේනවා කට්ටිය ඉන්න පිරිස ගොඩක් අය මත්පැන් පාවිච්චි කරලා වෙනත් ආකාරයෙන් දැන් අර හාමුදුරුවෝ කිව්ව දේ ඒ ආගමික පරිසරයක් තිබුණ තැන සම්පූර්ණ වෙනස් භාවයකටපත් වෙනවා. මම හිතන්නේ මේක අරුමයක් නෙමෙයි. අපි හැමෝම දකින අත්විඳින දෙයක්. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? මම හිතන්නේ මේකෙම දිගුවක් තමයි මේ සමාජයේ රටක් විදිහට ගත්තාම රටේ බණ කියනවා ගොඩක්. බණ කියනවා, බණ අහන්න විශාල උනන්දුවක් තිබුණාට රටේ මිනිසුන් අතර මේ බණ ඇසීම නිසා ඇතිවෙච්ච විශේෂ ආධ්‍යාත්මික දියුණුවක් අපිට පේන්න තියෙනවද කියන ප්‍රශ්නයක් මම නගන්න කැමතියි. දැන් මම කියන්නේ මේ අපරාධ විතරක් නෙමෙයි. මොකද අපරාධ කියනකොට අපිට පේනවා අපරාධත් තියෙනවා විශාල වශයෙන්. ඒවා අපිට ජනමාධ්‍ය වලින් අහන්න ලැබෙනවා. දැන් ඒ අපරාධ කියන ඒවාට වැඩි අපිට කෙනෙකුට කියන්න පුළුවන් ඒවට වැඩි කැපිපෙනීමක් ලැබෙනවා කොහේ හරි යම් කිසි තැනක යමක් වුණ ගමන් ඒක මුළු රටක්ම ජනමාධ්‍ය වලින් ප්‍රකාශ කරනවා. එතකොට ඒක ඇත්තෙන්ම ඒකෙන් රටේ තත්ත්වය කියන්නේ නැහැ. රටේ විශාල සාමකාමී පරිසරයක් තියෙද්දී තැනක යම්කිසි ස්ථානවල සිදුවන එක සිදුවීමකට විශාල ප්‍රසිද්ධියක් ලැබීම තමයි මෙතන වෙන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එනමුත් සමාජයක් විදිහට මිනිස්සුන්ගේ විශාල ආධ්‍යාත්මික දියුණුවක් දැන් මේ බණ කීම කියන දේ දිහා බැලුවහම මේක උනන්දුවෙන් කරන දෙයක්, උනන්දුවෙන් අහන දෙයක් වෙලත් ඒ බණ කීම කියන එකට සාපේක්ෂව ඒකේ තියෙන බහුලත්වයට සාපේක්ෂව මිනිසුන් අතරේ විශාල වෙනසක් සිද්ධ වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක්. මේ ගැන මට හිතුණා කතා කරන්න. ධර්මීය දේශනා කිරීම, බණ කීම මේ දෙක මම පොඩ්ඩක් වෙනස් විදිහට අර්ථ දක්වන්න හිතුවා. නමුත් දෙකම එකම කියලා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බණ කීම හෝ අපි කියන ධර්මීය දේශනා කිරීම කියන එකකින් වෙන්නේ හාමුදුරුවරු බොහෝ විට කරන්නේ මේ සමාජයේ මිනිසුන්ට හැසිරීම පිළිබඳව මේ ආකාරයට හැසිරෙන්න ඕනි, මේ ආකාරයට හැසිරෙන්න එපා කියන අවවාදය දීම.
ඒකේ හොඳ නරක පෙන්වා දීම මෙහෙම හැසිරුණොත් මේ වගේ නරක තත්ත්වයන්ට යන්න වෙනවා නරක ප්‍රතිඵල උදා වෙනවා මේ වගේ හැසිරුණොත් ඔබට මේ වගේ හොඳ තත්ත්වයන්ට හොඳ ප්‍රතිඵල උදා වෙන තත්ත්වයකට යන්න පුළුවන් කියලා කියන එක තමයි ගොඩක් දුරට වෙන්නේ කියලා මට හිතෙනවා එක පැත්තකින් ඊට අමතරව ඉපදීම දුකක් වයසට යාම දුකක් ඒ වගේ තත්ත්වයක් වෙනවා දී ඔය වගේ දේවල් තියෙනවා දැන් මේ දේවල් අපි නිතරම ඇහුවත් මේ සමාජයක හැසිරීම මේ නිසා වෙනස් වෙලා තියනවාද පෙනෙන ආකාරයට පැහැදිලිව පෙනෙන ආකාරයට දැන් අර බණ ගෙදර උදාහරණයම ගත්තොත් ඒ බණ ඇහුවට මිනිස්සු ඒ අහපු පැය පහුණු ගමන්ම ඒ මිනිස්සු ධර්මයේ ඒ බණෙන් අනුමත නොකරන දේවල් කරන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍යකරණය වෙලා ඒගොල්ලෝ දැන් මම මේ කියන්නේ විශේෂයෙන් මත්පැන් භාවිතය ගැන. මොකද ඒගොල්ලෝ ශික්ෂාපදයක් සමාදන් වෙනවානේ මත්පැන් භාවිතය කරන්නේ නැහැ කියලා. සුරාමේරය මද්යපමා කියලා. දැන් මේක ආගමික උත්සවයක් ආගමික තේමාවකට තමයි මළගිය ඥාතියාද පින් පැමිණීම සඳහා කරන ආගමික අරමුණක් පෙරදරි කරගෙන කරන දෙයකදී එතකොට ඒගොල්ලෝ ඒ ධර්ම දේශනාවේ බණ ඉවරන ගමන්ම ඒක කඩ කරනවා. ඉතින් මේක ක්ෂුද්‍ර උදාහරණයක් මේකම තමයි සමාජයේ මහා පරිමාණයෙන් විශාල විදිහට වෙන්නේ. බණ විශාල වශයෙන් කිව්වට පුද්ගලයෝ යම් ඒ බණින් වැරද්දක් කියලා කිව්ව දෙයක් කරන්න පැකිලෙන්නේ නැහැ. මේ හාමුදුරුවෝ මෙහෙම කිව්ව නේද කියලා ඒක නිසා මේක නවත්තන්නේ නැහැ. මත්ද්‍රව්‍ය වෙනදාම මත්ද්‍රව්‍ය පාවිච්චි එතකොට ඔය ඒ වගේම ආවේග නිසා වෙන අපරාධ ගොඩක් තියෙනවා. වෛරය කල්පවතින වෛරය නිසා වෙන අපරාධ රාගය නිසා වෙන අපරාධ රාගය විශ්සීම නිසා ඉතින් ඒ හැම දෙයක්ම තියෙනවා විශාල වශයෙන් තියෙනවා කියලා අපිට පේනවා ජනමාධ්‍ය දිහා බලනකොට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ මිනිසුන් දිහා බලනකොට අපිට පේන එක දෙයක් තමයි අතෘප්තිය කියන එක. ඒ කියන්නේ මිනිසුන් ජීවත් වෙන්නේ තෘප්තිමත්ව නෙමෙයි. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ අහන්න මොනවාද මේ ඔයාලට තියෙන ප්‍රශ්න? ආර්ථික ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න තියෙනවා විශාල වශයෙන්. හැම කෙනාටම සල්ලි හිඟයක් තියෙනවා. එතකොට දැන් මට මතක් වෙනවා අර කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා මේ අල්පේච්ඡ භාවය ගැන සන්තුට්ඨිකෝ සුභරෝ කියලා වචන තියෙනවා. ඒව තිබිච්චාවේ මේ මම කියන්නේ ඇත්ත తত্ত্বය. ඉතින් මට හිතුණා මේ දෙක මොකද මෙහෙම මේ දෙක අතරේ මෙතරම් වෙනසක් තියෙන්නේ කියන එක ගැන විග්‍රහයක් ධර්මානුකූලව. දැන් මම මේ ධර්මය කියන වචනේ පාවිච්චි කරන්නේ දේවල් සිද්ධ වෙන ආකාරය. කියන අදහසින් ඒක ධර්මය කියන වචනේ තේරුමක් දේවල් සිද්ධ වෙන ආකාරය තමයි ධර්මය කියන්නේ සිදු වෙන ආකාරය. ඉතින් මේකත් ධර්මයක් තමයි මේ දේවල් සිදු වෙන ආකාරය. බණ කියනවා නමුත් සමාජයේ මිනිස්සු මේ කණින් මේ බණ ඒ හැසිරීම ගැන Tamanට ලැබෙන අවවාද අරගෙන එහා කණින් පිට කරලා ඊට පස්සේ ඒ අය Taman හොඳයි කියලා හිතන ආකාරයේ වෙනස් වූ චර්යාවන්ට යොමු වෙනවා. එතකොට මෙතන පැහැදිලිව පේන්න තියෙනවා ඒ සමාජයේ ඒ පුද්ගලයන් තුළ වෙනත් ධර්මයක් තියෙනවා කියලා. දේවල් සිද්ධ වෙන ආකාරයක්.
මොකද ඒ පුද්ගලයෝ උන්ට හොඳයි කියලා හිතන දේ කරන්නේ. තමාට හොඳයි කියලා හිතන දේ තමයි හැමදේම කරන්නේ. තමා හොඳයි කියලා පිළිගන්නා දේ කියන්නේ තමාගේ ධර්මය කියන එක. මට හොඳ දේ මේකයි, මට හොඳ නැති දේ මේකයි කියලා හිතින් තීරණය අරගෙන තමයි පුද්ගලයෙක් ඕනෑම දෙයක් කරන්නේ. එයාගේ ධර්මයට අනුව තමයි එයා වැඩ කරන්නේ. හැම කෙනාටම තමාගේම ධර්මයක් තියෙනවා. තමාගේම ධර්මයක් තියෙනවා. මම මේ විදිහට මේ දේවල් කරන්න ඕනේ. ඒ ධර්මයේ ගොඩක් දුරට කියන්නේ අප ලෝන් එකක් ගන්න ඕනි, නැත්නම් මට හොඳ රස්සාවේ හොඳ ඉහළ යමකට යන්න ඕනි, උසස් වීමක් ලබා ගන්න ඕනි. මේ වගේ මට දේපල ඉඩකඩම් මේ දේවල් ලබා ගන්න ඕනි. ඔය වගේ ලබා ගැනීමට අවශ්‍ය දේ ගැන තමාට ලබාගත යුතු දේ ගැන පිළිබඳ ධර්මයක් තමයි හැමෝගෙම හිතවල තියෙන්නේ. එතකොට අර හාමුදුරුවෝ බණට කියන්නේ බොහෝ විට හැසිරීම පිළිබඳ, මේ විදිහට හැසිරෙන්න, මේ විදිහට සිත කය වචනය සංවර කරන්න කියනකොට හැසිරීම පිළිබඳ, මේ දේවල් කරන්න එපා, මේ දේවල් කරන්න කියලා කියන්නේ. ඒ ධර්මය කොතරම් ඇහුවත් මේ පුද්ගලයෝ වැඩ කරන්නේ තමාගේ ධර්මයට අනුව. ඒ දෙක අතරේ පරස්පර භාවයක් නැත්නම් ඒ දෙක අතරේ එකිනෙකට සම්බන්ධ නොවන භාවයක් තියෙනවා. ඒතර මේකත් ධර්මයක්. මේක තමයි ස්වභාවය කියන්නේ, මේ දැනට තියෙන ස්වභාවය. ස්වභාවය කියන්නේ ධර්මය තමයි. තිබෙන ආකාරය. එතකොට මෙතන තියෙන අඩුවක් තමයි මේ ස්වභාවය තිබෙන ආකාරය දැකීම කියන තැනට අපි නොපැමිණීම. අපිවම රවටා ගැනීමක් සිද්ධ වෙනවා. තවත් මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. ධර්මය කියන එක මේ ආකාරයට හැසිරෙන්න, මේ ආකාරයට ඉන්න, මේ හොඳ දේවල් කරන්න, මේ දේවල් කරන්න එපා කියලා කෙනෙක්ගේ හැසිරීම සීමා කිරීමට කරන උත්සාහයක් නෙමෙයි ධර්මය කියන්නේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි කොච්චර තව පුද්ගලයෙකුට කිව්වත් මේක කරන්න එපා කියලා, ඒ පුද්ගලයා Tamanට හොඳයි කියලා හිතනවා නම් ඒ කරන්න එපා කියන දේ කරනවා. මොකද ඒ පුද්ගලයාගේ තුල තියෙන ධර්මය වෙනස්. අපි වචනයෙන් කිව්වට මේක කරන්න එපා කියලා පුද්ගලයෙක් Taman කරන දේ වෙනස් කරන්නේ නැහැ. ඔබ මේක කරන්න එපා කිව්වට ඒ ඔබේ පැත්තෙන් බලලා කියන්නේ. නමුත් ඒ පුද්ගලයාගේ පැත්තෙන් බලලා ඒ පුද්ගලයා ඒක මට මේක හොඳයි කියලා ඒක කරනවා. ඉතින් මෙන්න මේ දේ තමයි මේ සමාජයේ බණ කීම සහ බණ ඇහිීම කියලා අද වෙන්නේ. එක පැත්තකින් කියනවා මේ දේවල් කරන්න එපා කියලා. හැසිරීම සීමා කිරීමට උත්සාහ කිරීමක් තියෙනවා. අනිත් පැත්තෙන් පුද්ගලයෝ Tamanට හොඳයි කියලා හිතෙනවා නම් ඒ දේ කරනවා.
ඉතින් අද බණ කීම කියන එක මේ හැසිරීම වෙනස් කිරීම සඳහා ඒ අර්ථයෙන් පාවිච්චි වෙනවා නම් එතකොට මට කියන්න පුළුවන් ධර්මයේ දේශනා කිරීම කියන එක. ධර්මයේ දේශනා කිරීම කියන එක හැසිරීම වෙනස් කිරීමේ අර්ථයෙන් පාවිච්චි වෙනවා නම් මේක නිෂ්ඵල දෙයක් බවට පත් වෙනවා. මිනිස්සු ඒ ධර්මයේ දේශනා කරන අවස්ථාවේ ඒ හාමුදුරුවෝ බොහොම ලස්සනට බොහොම අර පොඩි ළමයින්ට කියලා දෙනවා වගේ හරි ශාන්තව දියුණු ස්වභාවයෙන් බොහොම හිමීට වචන උච්චාරණය කළා ඒ කියන දේ මේ මිනිස්සු ආසාවෙන් අහගෙන ඉන්නවා ඒ ස්වරයට තියෙන ආසාව වගේ ඒ වෙලාවට සමහර විට මෝහණය වෙලා වගේ අහගෙන ඉන්නවා සමහරව එහෙම අහගෙන ඉන්නෙත් නෑ සමහරු ඒ වෙලාවට යනවා පැත්තට සමහරව අහගෙන ඉන්නවා ඉතින් ඒ මෝහණය වීම ඒ වෙලාවට විතරයි ඊට පස්සේ හාමුදුරුවෝ යන්න ගිහින් හාමුදුරුවෝ වැඩලා විනාඩි පැයක් යනකොට ඔන්න මේ මිනිස්සුන්ගේ තුල තියෙන තමන්ගේ ධර්මය මත වෙනවා. ඒගොල්ලෝ ඒ අනුව තමයි තමන්ට හොඳයි කියලා හිතන දේ කරන්නේ. එතකොට අර මේ ආකාරයට හැසිරෙන්න මෙහෙම කරන්න කියලා කොයිතරම් අර කිව්වත් ඒ මිනිස්සුන්ගේ හැසිරීම ඒගොල්ලෝ ඒක වෙනස් කරන්නේ නැහැ. ඉතින් සමාජයේ අද බණ කීම සහ බණ ඇහිීම අතර වෙලා තියෙන දේ මම දකින්නේ මගේ ඒ ආකාරයට. බණ කීම කියන එකෙන් හැසිරීම වෙනස් කිරීමට උත්සාහ කරනකොට ඒක ඒ හාමුදුරුවෝ දකින ආකාරයනේ. හාමුදුරුවෝ දකින ආකාරයට මේ විදිහට වෙන්න ඕනි කියලා හාමුදුරුවෝ ප්‍රකාශ කරන හැසිරීම වෙනස් කිරීම සඳහා අරමුණෙන්. නමුත් මිනිස්සු ඔව් ඒක හොඳයි තමයි කියලා නමුත් ඒක තමාගේ හැසිරීම ඒ දිහා බලලා නෙමෙයි වෙනස් කරගන්නේ. තමාගේ හැසිරීම තීරණය කරන්නේ. තමා හැසිරෙන ආකාරය කරන්නේ තමන්ට හොඳයි කියලා. මත්පැන් හොඳයි කියනවා කියලා තමන්ට හිතෙනවා නම් මත්පැන් පානය කරනවා. හාමුදුරුවෝ ඒක කිව්වත් නැතත් ඒක මිනිස්සුන්ට අදාළ නැහැ. ඉතින් හාමුදුරුවෝ මේ දේවල් අත්හරින්න කිව්වට මිනිස්සු ඒක දිහා බලන්නේ නැහැ. මිනිස්සු තමන්ට හොඳයි කියලා හිතන දේ තමයි කරන්නේ. තමාගේ ධර්මයක් තියෙනවා හැම මිනිස්සයාටම. මට හොඳයි මට නරකයි කියලා බෙදා වෙන් කරගත්ත තමාගේ දර්ශනයක් හැම කෙනාටම තියෙනවා. ඒකට අනුව තමයි මිනිස්සු වැඩ කරන්නේ. තවත් පැත්තක් තියෙනවා සමහර විට හාමුදුරුවෝ මේ දේවල් කරන්න එපා කරන්න කියලා හැසිරීම ගැන මිනිස්සුන්ට අවවාද කළාට සමහර විට මිනිස්සු දකිනවා හාමුදුරුවන්ගේ හැසිරීම තුලිනුත් සමහර අවස්ථාවල හාමුදුරුවරුත් මෙහෙම දේවල් කරනවා නේද කියලා මිනිස්සු ඒ පැත්ත එහෙම ඒකට හාමුදුරුවෝ වුණත් ඔය හැසිරීම ගැන කියන්නේ පොතේ තියෙන දේ කියන්නේ සමහරට හාමුදුරුවෝ වුණත් ඒක තරම් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කිව්වට හාමුදුරුවෝත් තමාගේ අත්ත ජීවිතයේදී වෙනස් ආකාරයක පුද්ගලෙක් වෙන්න පුළුවන්. එතකොට එතන තවත් ප්‍රශ්නයක්. එතකොට මම හිතන්නේ මෙතන තියෙන උත්තරය මොකද මේ සමාජය මේ බණ කීම කියන සංසිද්ධියෙන් බණ ඇසීම කියන සංසිද්ධිය නිසා විශාල විපර්යාසයකට වෙලා නැත්තේ ඇයි? සමාජය තුළ විශාල විපර්යාසයක් හොඳ පැත්තට පැහැදිලිව පෙනෙන පැත්තට වෙලා තියෙනවා. මිනිසුන්ගේ සිත් තුළ අල්පේච්ඡතාවයෙන් උපදින සතුටින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ. සමාජ තියෙන දේෙන් සතුටු වීම, ලද දේෙන් සතුටු වීම, ඔය වගේ දේවල් වලින් පොහොසත් සමාජයක් නේ තියෙන්නේ කියන එක පේන්නේ නැහැ. මිනිසුන් බොහෝ දුරට
අසහනයෙන් අසන්තුෂ්ටියෙන් ඉන්න බව තමයි පේන්නේ. මේකට හේතුවක් තමයි මේ ධර්මය කියන එක. දැන් මම ධර්මය කියන වචනේ පාවිච්චි කරන්නේ සිදු වෙන ස්වභාවය, දේවල් සිද්ධ වෙන ස්වභාවය කියන පුළුල් අර්ථයකින්. ධර්මය කියන්නේ ඒවා සිද්ධ වෙන ආකාරය. එතකොට ඒ ආකාරයෙන් ඒ අර්ථයෙන් ධර්මයේ දෙස නොබැලීම නිසා වෙන උණු දෙයක් කියලා තමයි මේක මට පේන්නේ. ධර්මයේ වැදගත්ම දේවල් ගැන අවධානයක් යොමු නොකිරීම නිසා. දැන් මේ ධර්මය කියන වචනේ පාවිච්චි කළේ බුදුදහම පිළිබඳව. බුදුදහම කියන අදහසින් මම කිව්වේ ඒක තමයි මේ පරම සත්‍ය කියන తত্ত্বය. ධර්මයේ අවසාන අපි ලබා ගැනීමට උත්සාහ කරන ස්වභාවය. අපි ලබා ගැනීමට උත්සාහ නොකලත් ධර්මයේ විසින්, ධර්මය කියන්නේ දැන් මේ පොත්පත්වල තියෙන බුද්ධ දර්ශනය, ධර්ම ගැන කියන්නේ ඒ මගින් ලබා ගන්න කියලා කියන తত্ত্বය. මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. ඒ සම්බන්ධව හොඳ අවබෝධයක් නැතිවීම නිසා මේ ධර්මය කියන එක නැත්නම් බණ කියන එක අපිට අදාළ නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේක නිකන් අපිව වෙනස් කරන්න එක අපිට හොඳ මඟ කියලා දෙනවා කියන එක කවුරුත් පිළිගන්නවා. නමුත් ඉතින් අපිට නරක මඟක් යන්න වෙනවා. සමාජයේ හැටියට හොඳ මඟම අපිට යන්න බෑ. අපි ඉතින් ඒ වගේ අය නෙමෙයි කියන අදහසේ තමයි මිනිස්සු ගොඩක් දුරට ඉන්නේ. එනිසා එතන වියෝජනයක් සිද්ධ වෙනවා දෙක අතරේ. ඒක බොහොම සාමකාමීව මිනිස්සු තමන් තුළ ඇති කර ගන්නවා. ධර්මය තම හොඳයි තමයි, ධර්මය උසස්. ඉතින් ඒ වුණත් අපිට ඒව කරන්න ඉතින් හැකියාවක් නැහැනේ කියන අදහස. දැන් අපි බලමු මේ ධර්මයේ තියෙන මේ උසස් දේවල් අපි පැත්තක දාන්න හොඳ නැහැ. ධර්මය කියලා කියන්නේ ස්වභාවය. දේවල් සිද්ධ වෙන ස්වභාවය. එතකොට මේකේ ඉහළම අර්ථයෙන් සෑම දෙයක්ම ඉබේ සිද්ධ වෙනවා, ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා කියන එක තමයි ධර්මය කියන්නේ. සෑම දෙයක්ම ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා කියන්නේ අපි එතන නැහැ. මම ඔබ කියලා කෙනෙක් නැහැ. මේ දේවල් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපි කරන්නේ. ඒක අර හාමුදුරුවෝ මෙහෙම හැසිරෙන්න කියලා කිව්වට මෙහෙම හැසිරෙන්න, මේ විදිහට හොඳයි කරන්න, මේ විදිහට කරන්න එපා කිව්වට ඒක අපි තුලට යන්නේ නැත්තේ, අපි ඒ විදිහටම කරන්න හදන්නේ නැත්තේ අපි තුල තියෙනවා අපි හිතාගත්ත, අපි හොඳයි කියලා හිතාගත්ත විදියක්. එතකොට එතන ධර්මය නැද්ද? අපි හොඳයි කියලා හිතාගත්ත විදිහේ ධර්මය නැද්ද? එතනත් ධර්මය තියෙනවා. ධර්මය කියන්නේ දැන් මම මේ ධර්මය කියන අදහස මේ වචනේ පාවිච්චි කරන්නේ දේවල් සිද්ධ වෙන ස්වභාවය කියන අදහසින්.
දේවල් සිද්ධ වෙන ස්වභාවය තමයි ධර්මය කියලා කියන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ ධර්මයට විරුද්ධ. දේවල් සිද්ධ වෙන ස්වභාවයට විරුද්ධ වූ කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ස්වභාවයකට අනුව, ධර්මයට අනුව. එතකොට ධර්මය තමයි හැමතැනම තියෙන්නේ. ධර්මය තමයි හැමතැනම තියෙන්නේ. ඒ ස්වභාවයකට අනුව තමයි හැමතැනම දේවල් සිද්ධ වෙන්නේ. අපි දේවල් කරන්නේ ස්වභාවයකට අනුව. අපි හොඳයි කියලා හිතන දේවල් කරන්නේ අපේ තියෙන ස්වභාවයක්. ඒ ස්වභාවයට අනුව තමයි අපි වැඩ කරන්නේ. කොට මේ ස්වභාවය මොකක්ද? ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මේ ස්වභාවය අවබෝධ කරගන්න එක. අපි තුල පවතින ස්වභාවය කුමක්ද? අනුන් තුල පවතින ස්වභාවය කුමක්ද? අනුන් තුල තියෙන එක දැනගන්න ඉස්සෙල්ලා අපි තුල තියෙන ස්වභාවය දැනගන්න වෙනවා. එතකොට ඒ අපි තුල තියෙන ස්වභාවය අර බණ කියන හාමුදුරුවෝ කිව්ව දේවල් අපි ගණන් ගන්න නැතුව අපිට ඕන විදිහට වැඩ කළාට අපි තුල තියෙන ස්වභාවය ධර්මයම තමයි. ධර්මයට විරුද්ධව අපි තුල කිසිම ස්වභාවයක් නැහැ. මොකද අපි කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ. ධර්මයම තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔය මත්පැන් බීමත් ධර්මයේද? බණ ඉවුණාට පස්සේ කට්ටිය එකතු වෙලා මේසයක් වටේ ඉඳගෙන මත්පැන් පානය කරන එක ධර්මයේද? එතනත් ධර්මය කියන්නේ ස්වභාවයක්. මේකත් ස්වභාවය තියෙනවා. එතනත් ස්වභාවය තියෙනවා. මොකක්ද ඒ ස්වභාවය? අපි හොඳයි කියලා හිතන අපි යම් තෘප්තියක් ලබා ගැනීම සඳහා, අපි සතුටු වීම සඳහා කරන දේවල්. අපි සතුටු වීම සඳහා කරන දේවල් කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. නැත්නම් අපු තුළින් එන සතුටු වීම පිළිබඳ, සතුටු වීම සඳහා, සතුට ඇති කර ගැනීම සඳහා එන ආවේග. එතකොට ඒ හේතු මත තමයි මේ හැසිරීම, මේ දේවල් සිද්ධ වෙන්නේ. මොකද මේක හොඳයි කියලා අපි අදහසක් අරගෙන තියෙනවා. මේකෙන් යම් කිසි අපිට සැනසීමක්, සතුටක් ලැබෙයි කියන අදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට ඒගොල්ලෝ යොමු වෙනවා. එතකොට ඔය වැඩ කරන අතරේ කතා බහ කරන කතා බහවලදී එක පුද්ගලයෝ ගැන කතා කරන එක, දැන් ඕපාදූප කියනවා, නැත්නම් කේලම් කියලා ඔය වචනයෙන් වෙන වැරදි ගැන තියෙනවා. ඒ දේවල් ගැන අවධානයක් ඔය අවස්ථාවලදී නැහැ. කාන්තා පක්ෂයෙන් උනත් ඒගොල්ලෝ තමාට හොඳයි කියලා හිතන දේ කතා කරනවා. තමාට හොඳයි කියලා හිතන දේ ගැන, මේක කේලමක්ද, මේක උපදේශයක්ද, ඔය ඒ දේවල් ඒ ගණයන්ට වැටෙනවද කියලා හොයන්නේ නැහැනේ. ඒ දේවල් කතා බහ කරනවා, තමාට හොඳයි කියලා හිතන දේ කරනවා. ඒක තමයි ධර්මය කියන්නේ ස්වභාවය. එතකොට මේ ස්වභාවය කියන එක හැම විටම අපි තුල සිද්ධ වෙන දෙයක්. ස්වභාවය තමයි හැමතැනම තියෙන්නේ. සිදුවීම.
දැන් ඔය මත්පැන් පානය කරන එක ඒකට හිත තුලින් සහ ගත තුලින් ඉල්ලීමක් වෙන නිසා ඒකට කටයුතු සම්පාදනය වෙලා ඒක කරනවා. ඒකට විරුද්ධව ඒ පුද්ගලයෝ වෙනත් ස්වභාවයක් ඇති කරගන්නේ නැහැ තමන් තුළ. දැන් ඒ දේ තවත් ස්වභාවයක් තියෙනවා. ඒක නැවත නැවතත් ඉල්ලන ස්වභාවයක් තියෙනවා. හිත තුලින්, කය තුලින් ඉල්ලනවා. එතකොට ඒ ස්වභාවයට ලෙහෙසියෙන්ම මේ පුද්ගලයා යට වෙනවා. යට වෙලා ඒ දෙයට යොමු වෙනවා. යොමු වෙලා ඒ දේ කරනවා. කොට සමහර අවස්ථාවල පූජ්‍ය පක්ෂයයත් මේත් යොමු වෙලා තියෙනවා කියලා දකින්න ලැබෙනවා. මොකද මේ ස්වභාවයන් ඒ අය තුලින් එනවා. එයාට හිතෙනවා මේකේ යම් දෙයක් ඇති, යම් විශේෂ තත්ත්වයක් ඇති, විශේෂයක් ලබා දෙන්න පුළුවන් මට කියලා. දැන් ඒ ද්‍රව්‍යවල ඒ දේවල් වල තියෙනවා නැවත නැවත ඒ දේට ඇබ්බැහි වෙන ස්වභාවයක්. ශරීරය ඒකට පුරුදු කරනවා. ඒකට ශරීරය තුලින්ම ඕනිකම ඇති වෙනවා. ඇති වෙලා එය වෙත යොමු වෙනවා. ඒක මේවා ස්වභාව තමයි. දැන් අර හාමුදුරුවෝ නොකියුවට දැන් මේ ස්වභාවයන් මේවත් ධර්මය තමයි. ධර්මය කියන්නේ මේ දේවල් ඉබේ ඇති වෙනවා. මේ හැම දෙයක්ම ඉබේ ඇති වෙන ස්වභාවයක්. එතන මම හෝ ඔබ කියලා පුද්ගලයෙක් නැහැ. ඒ ස්වභාවයන් ඇති වෙනවා. එතකොට මොකටද සීලයක්? සීලය කියන්නේ දැන් මෙතන සීලයක් නැහැනේ. එතකොට සීලයක් අවශ්‍යම නැද්ද කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. මේක සදාචාරය සමග සම්බන්ධ වෙනවා. සමාජය තුල තියෙන ශීලය තමයි සදාචාරය කියන එක. ආගමික වශයෙන් හදලා දීලා තියෙන ශීලය තමයි පංචශීලය කියන එක. එතකොට පංචශීලය සහ ඊට එහා තියෙන ආජීව අෂ්ටමක ශීලය, දස ශීලය ආදිය මේ ආගම විසින් හදලා දීලා තියෙන ශීලය. සමාජයේ තියෙනවා සදාචාරය කියලා වෙනම ශීලයක්. මිනිස්සු බොහෝ දුරට ඔය සදාචාරය කියන ශීලය ගරු කරනවා. ඒකට අනුව තමයි. මොකද මිනිස්සු කැමති නැහැ අනිත් අයගෙන් බැනුම් අවලාද අනිත් අය අතරේ තමාගේ ප්‍රතිරූපය පහත් වෙනවා දකින්න. ආගමික ශීලය කියන එක ඒගොල්ලෝ යම් ආගන්තුක ශීලයක් විදිහට තමයි දකින්නේ. ඒකනේ ඒගොල්ලෝ ඒ ආගමික ශීලය කඩන්න හැකිලෙන්නේ නැහැ. නමුත් සදාචාරය කියන සමාජයේ තියෙන ශීලය ඒගොල්ලෝ කඩන්න නැහැ එහෙම. ඒක කඩන්න හැකිලෙනවා. ඒක කඩන අයත් තියෙනවා. ඒක කඩනකොට තමයි අපරාධ තත්ත්වයට යන්නේ. දැන් අනිත් කෙනාගේ නිදහස නැත්නම් මගේ නිදහස අනිත් කෙනාගේ නාසයකින් කෙලවර වෙනවා කියලා කතාවක් කියන්නේ. කතාව තමයි මේ සදාචාරය සම්බන්ධය. මොකද මේ මිනිස්සු ගොඩක් එකට ඉන්නේ. එකට ඉන්න තැන අපිට ඕනේ හැමදේම කරන්න බෑ. අනිත් අයට කරදරයක් නොවන විදිහට තමයි අපේ නිදහස පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. අන්න එතෙන්දී මේ සදාචාරය කියන සීමාව තියෙනවා. ආගමික ශීලය ටිකක් ආගන්තුකයි. ඒක මේකට එච්චරම ගැලපෙන්නේ නැහැ. සදාචාරය තුල වුණත් ඔය ආගමික ශීලයෙන් කියලා තියෙන දේවල් කඩන්න පුළුවන්. මේ මිනිස්සු ඒක කරනවා. ඒකෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රතිරූපයට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. එතකොට හැසිරීම පිළිබඳව කියන දේවල් වුණත් මිනිස්සු
තරම් ගණන් ගන්න නැත්තේ ඒක නිසා. මොකද ඒක සදාචාරයට ප්‍රශ්නයක් නොවන තාක්කල් මිනිස්සු ඒක එච්චර ගණන් ගන්න නැහැ. එතකොට ඔබට පේනවා මෙතන වෙනම ශීලයක් මිනිස්සු තුළ තියෙනවා කියලා. අර මෙහෙම හැසිරෙන්න කියලා කියන එක පවත්වාගෙන යන්නේ යම්කිසි සම්ප්‍රදායක් විදිහට. සම්ප්‍රදායක් විදිහට අපි අර ආභරණයක් විදිහට වගේ තමයි ඒක තියෙන්නේ. ඒක සීරියස් ගන්නෙ නැහැ. ඒක බරපතල විදිහට ගන්නෙ නැහැ. නමුත් අපි ගන්නා සීලය තමයි මේ නියම සීලය, සදාචාරය කියලා අපේ තියෙනවා. එතකොට ධර්මය කියන එක දේවල් සිද්ධ වෙන ස්වභාවය. ඒ ධර්මය අපි හැම තුළම තියෙනවා. හැමෝම තුළම හැම විටම දේවල් සිද්ධ වෙන්නේ ධර්මයට අනුව තමයි. ස්වභාව ධර්මයට අනුව අපි නෙමෙයි මේ වැඩ කරන්නේ. ස්වභාව ධර්මය හැම විටම අපි තුළ තියෙන්නේ. මේ ස්වභාව ධර්මය කියන එක හරියට දකිනවා නම් මේ හැම විටම අපි තුළ සිතේ හැම විටම වැඩ කරන්නේ සිත තුළ සිතුවිලි ඇති වෙන්නේ මේකත් ස්වභාව ධර්මය. ඒකත් ස්වභාව ධර්මය. අපිට එතන ඒක පාලනය කරන්න බෑ. සිත තුළ සිතුවිලි ඇති වෙන එක අපිට පාලනය කරන්න බෑ. අපේ පාලනයෙන් තොරයි. ඒක දකින්න පුළුවන් නම් අන්න එතන ධර්මය තියෙනවා. ඔබ තුළ ඇති වෙන සිතුවිලි ඔබට පාලනය කරන්න බැහැ. සදාචාරය විසින් පාලනය කරනවා. සදාචාරය විසින් සීමාවන් පනවලා තියෙනවා. නමුත් සදාචාරය තුළ ඇති වෙන ඔබ තුළ ඇති වෙන සිතුවිලි නිකම් මේ සිතුවිලි ඇතිවීම අපේ පාලනයෙන් තොරව අපේ සිත හැම විටම වැඩ කරනවා. සිතුවිලි ඇති වෙන්නේ මොන අරබයාද? අපගේ දැනුම අරබය. දැනුම සම්බන්ධයෙන්. දැනුමට අනුව සිතුවිලි ඇති වෙනවා. මම සම්බන්ධ කරගෙන තමයි හැම විටම සිතුවිලි ඇති වෙන්නේ. මම සහ මට යමක් ලබා ගැනීම. මගේ සතුට ලබා ගැනීම. ඔය සතුට ලබා ගැනීම සඳහා තමයි හැම විටම සිතුවිලි අපි තුළ ඇති වෙන්නේ. මේක මම කරන දෙයක් නෙමෙයි. මේක ස්වභාවයක්. ඒක මේ ස්වභාව ධර්මයේ තියෙන න්‍යායක්. ඒක මං කියලා කිව්වට මේ මම කිව්වට මමත් ස්වභාව ධර්මයේම කොටසක්. ස්වභාව ධර්මයේම කොටසක් වන මම තුල සිදුවෙන දේවල් මට පාලනය කරන්න බෑ. ඒවා මට හොඳයි කියලා මට සතුටක් ඇති වෙන ආකාරයට ඒවා සිද්ධ වෙනවා. ඔන්න ධර්මයේ ටිකක් දකින්න ලැබෙනවා. කොහොම කල්පනා කරනකොට ධර්මයේ කියන්නේ දේවල් සිද්ධ වෙන ආකාරය. දේවල් සිද්ධ වෙන ස්වභාවය. දැන් මේ මම කියලා මට නමක් දාගෙන වෙනම පුද්ගලයෙක් බවට පත් වෙලා ඇති වෙලා තිබුණට මේවා මේ පිටින් හදාගත්ත දේවල්. මට නමක් දාගත්තට මෙතන මේ නම කියන එක සම්මුතියක් විතරයි. මෙතන තියෙන්නේ තවත් ජීවියෙක් ඉන්නේ. දැන් ඔබ බලන්න මේ පරිසරයේ ජීවීන් ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. අපේ ගෙවල් වල පූසෝ බල්ලෝ පූසෝ ඉන්නවා. එතකොට පරිසරය ගත්තොත් ඔය මීයෝ වගේ සත්තු ඉන්නවා. එතකොට සර්පයෝ ඉන්නවා. දැන් මේ සත්වයොත් පරිසරයේ ඉපදිලා ජීවයක් තියාගෙන ඉන්න අය මේගොල්ලෝ
දැන් ඔබ හිතන්න ඔබ බලන්න මීයෝ රංචුවක් දැක්කොත් මේ මීයන්ට නම් තියෙනවද? මේගොල්ලන්ට නම් නැහැ. එකිනෙකා හඳුනා ගන්න වෙන වෙනම නම් නැහැ. නමුත් මේ හැම මීයෙක්ම අනන්‍ය වූ මීයෙක්. ඒ හැම මීයම වෙනස්. කුරුල්ලෝ ගත්තොත් කුරුල්ල රංචුවක් ගත්තොත් ওই කුරුල්ලෝ ටික ඔක්කොම එක වගේ අපිට පේනනට කුරුල්ලෝ වෙනස්. එකිනෙකාට වෙනස්. ඒගොල්ලන්ට නම් නැහැ. නම් දාගෙන නැහැ. අපේ වෙනස තමයි අපේ නම් දාගෙන තියෙනවා. මේ අරයාගේ නම මෙයා මේක මෙයාගේ නම මේක කියලා අපේ වෙනස් නම් දාගෙන. එහෙම නම් දාගත්ත කියලා අපි වෙනස් වෙන්නේ නැහැ පරිසරයෙන්. අපිත් මේ පරිසරයේම ජීවියෝ තමයි. අර කුරුල්ල රංචුව වගේ අපිත් තියෙන ජීවයක්. අපි එකිනෙකාට වෙනස්. නමුත් අපි නම් දාගත්තට ඒ පරිසරයේ ජීවීන්ගේ වැඩ කරන ඒ සංවේදීතාවය, ඒ අවශ්‍යතා, ඒ දේවල්ම තමයි අපිත් වැඩ කරන්නේ. සත්තුන්ගේ වැඩ කරන දේ, සත්තුන්ට අවශ්‍ය කරන අවශ්‍යතා මොනවද? සත්තු හැම වෙලේම මොනවා දිහා බලාගෙනද වැඩ කරන්නේ? ඒ ආකාරයටම තමයි අපිත් වැඩ කරන්නේ. අපිත් ජීවියෝ විදිහට. එතකොට මේක මම කරන දෙයක්ද? නැහැ. මේක පරිසරයෙන් අපිට උරුම වෙලා තියෙන ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දේ. ඒ ස්වභාව ධර්මයම තමයි අපි තුල හැම විටම වැඩ කරන්නේ. ස්වභාව ධර්මය අපි තුල හැම විටම වැඩ කරනවා. අපි හිතාගෙන ඉන්නවා මේවා මම කරනවා කියලා. ඒවට අපි වගකීම ගන්න යනවා. නමුත් මේවා හේතු පත්‍ය වලට අනුව අප තුළින් වන හේතු වලට අනුකූලව අප තුළ සිදුවන ක්‍රියාවලිය විතරයි. හැම දෙයක්ම. දැන් ඔය බණ ගෙදරක් කියන එකක් ක්‍රියාවලියක්. ඒක සමාජයේ පිළිගත් සම්මතයකට අනුව යම්කිසි කෙනෙක් මැරෙනවා කියන එක ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක අපිට වළක්වන්න බෑ, අපිට හිතා ගන්නත් බෑ. කොයි වෙලාවෙ මැරෙයිද? මරුණට පස්සේ කරන කටයුතු අපි සාමූහිකව සම්මත වෙලා තියෙනවා. මේ දේවල් තමයි කරන්න ඕනේ. මේ ආකාරයට කළේ නැත්නම් මේ පුද්ගලයාට මරුණ පුද්ගලයාට අපිට කරන්න පුළුවන් දේ කළ යුතු දේ මේවා කියලා ඒවා සම්මතයක්. ඒවට අනුව ඒවා හේතු ප්‍රත්‍ය දැනුම. ඒවට අනුව අපේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඔය දැනුමත් ස්වභාව ධර්මයම තමයි. ඔය සම්මතයන් ඒවත් ස්වභාව ධර්මය. මිනිසුන්ගේ ඒවා ටිකක් විස්තීර්ණ වෙලා විස්තරාත්මක විදිහට තියෙනවා මිනිසුන්ගේ. සතුන්ගෙත් තියෙනවා. සතුන්ගේ දැන් ඔය හරකෙක් වගේ මරුණොත් ඒ සතු රංචුව ඇවිල්ලා ඒ සතා දිහා බලලා සතුන්ගේ යම්කිසි කම්පනයක් ඇති වෙන බව පේනවා ඒ මරණය සම්බන්ධයෙන්. ඉතින් ඒකම ඉදිරියට ගිය දිගුවක් තමයි මිනිස්සු ඊට වඩා විස්තරාත්මකව සිතුව ඉදිරි ඇති වෙන කට්ටියක්. මිනිසුන්ගේ මරණයක් සිද්ධ වුණාම නිකම්ම ඒ මලමිනිය පැත්තක නරක වෙන්න දෙන්න යන්නේ නැහැ. ඒ සම්බන්ධව ගොඩාක් දේවල් ටිකක් කරන්න මිනිසුන් පෙළඹෙනවා. ඒ සම්බන්ධ තමන් සැනසීමට පත් වෙන්න. ඒක තමන් තුළින් විසඳ ගන්න මේ මරණය. මොකද කෙනෙක් මරණා කියන එක කෙනෙකුට කම්පනයක්. ඒ සඳහා ඇති කරගත්ත සම්මතයන් ගොඩක් තියෙනවා. ඒවා තමයි ඔය 7 දවසේ දාන බණ වගේ ඒවා දේවල් ඔක්කොම 3 මාසේ ඒ දේවල් තියෙනවා අපේ සමාජයේ. ඉතින් මේවා ඒ දැනුම සම්බන්ධ කරගෙන ඇති වෙන දේවල් ස්වභාවයන්. පුද්ගලයෝ කියලා කෙනෙක් නැහැ. අවසාන වශයෙන් කිසිම පුද්ගලයෝ මම ඔබ කියා අය නැහැ. සියල්ලම ස්වභාවයන් තමයි සිද්ධ වෙන්නේ. අපේ දැනුමට අනුව
දැනුම සම්බන්ධ කරගෙන මේ දේවල් සිද්ධ වෙනවා. සිද්ධ නොවෙන්න බැරි දෙයක් නැහැ. දැනුම සම්බන්ධ කරගෙන ඒ දැනුම සීමා කරගත්තු ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ධර්මයට විරුද්ධ වූ කිසි දෙයක් මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම ධර්මය තමයි. ධර්මය කියන්නේ ස්වභාව ධර්මයේ දේවල් සිද්ධ වෙන ආකාරය. ඔන්න ඔය ධර්මය ටිකක් ගැඹුරුයි. ඔය ධර්මය මේ බුද්ධ දර්ශනයම තමයි මේ කියන්නේ. මේකට මම මේ පාවිච්චි නොකලට මේ අර බුද්ධ දර්ශනයේ තියෙන වචන ධර්මය දකිනවා කියලා කියන්නේ ඔන්න ඔය දර්ශනය දකින්න තමයි. ඔය දර්ශනය දැකීම මගින් ඔබ මේ ආත්මයක් කියලා දෙයක් නැහැ. මේ හැම දෙයක්ම දැනුමට අනුව සිද්ධ වෙනවා. සිද්ධ වීමක් තියෙන්නේ. දැනුම කියන්නේ මොනවද? සංඛාර. නැත්නම් ඔය සංකත කියලා කියන්නේ හදාගත්ත දැනුම. ඒ දැනුමට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. සංකත දැනුම හදාගත් දැනුම කියන එක හදාගත් දෙයක්. හදාගත් දැනුම තුල තමයි මෝහය තියෙන්නේ. මෝහය කියන්නේ මුලාව. එතකොට මෝහය අවිද්‍යාව කියන එක තියෙන්නේ මේ අප විසින් අපගේම ලෝකයක් හදාගෙන තියෙනවා ඉපදුන දවසේ ඉඳන්. අපි දැකපු අපිට සාපේක්ෂ ලෝකය, අපිට සාපේක්ෂ දැනුම. මේ දැනුම විසින් අපිව මෙහෙවනවා. දැනුම විසින් අපිව අන්න ඒක තමයි අපේ ධර්මය. දැන් අර හාමුදුරුවෝ බණ කියලා බණට මොන ධර්මයේ කිව්වත් අපිට ඕන විදිහට නේ වැඩ කරන්නේ. අපි තුල වැඩ කරන ධර්මය තමයි ඔන්න ඕක අපේ දැනුම. අප විසින් ගොඩනගාගත් දැනුම. හැබැයි ඒ දැනුම තුල මෝහය තියෙනවා, මුලාව. ඒක නිසා තමයි ඔය දැනුමින් කරන දේවල් නිසා අපි අසහනයටපත් වෙන්නේ. අපිට සන්තුෂ්ටිය ඇති වෙන්නේ නැහැ. අපි යම් කිසි දෙයක් නිසා අපි හැම වෙලේම අපේ හිතේ කලකිරීමක් ඇති වෙනවා. අපිට ප්‍රශ්න ඇති වෙන්නේ ඔය දැනුම නිසා. මොකද අපි හිතනවා මේවාට අපි වග කියන්න ඕනේ. අපි වගකීමක් ගන්න යනවා. නමුත් අපි කියලා කෙනෙකුත් නැත්නම් මොකද්ද ගන්න වගකීම? මෙතන ඇති වෙච්ච දැනුමක් තියෙන්නේ. අපේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් සම්බන්ධ කරගෙන ඇති වෙච්ච දැනුමක් තමයි එකතු වෙච්ච දෙයක්. ඒකට අපි සම්බන්ධයක් නැහැ. මේ සංඛාර කියන ඒවා මේ ආකාරයට එකතු වෙච්ච දේවල්. එතකොට ඒවා සංකත කියන්නේ හැදිච්ච දේවල්. ඒවාට අපේ වගකීමක් නැහැ. වගකීමක් කොහොමද තියෙන්නේ? අපි කරපු දේවල් නෙමෙයි. අපි තුල ඇති වෙච්ච දේවල්. එතකොට අපිට මේ සංකත කියලා අපි හදාගත්ත දේවල් විනිවිද දැකීමට සිද්ධ වෙනවා. ඒවා විශ්වාස කරන්න බෑ. මේවා අපි හදාගත්ත දේවල්. අපි හදාගත්ත දේවල් විශ්වාස කරලා අපි වැඩ කළොත් අපි අමාරුව වැටෙනවා. මොකද ඒවා සත්‍ය නෙමෙයි. ඒවා ඇත්තක් නෙමෙයි. ඇත්ත නෙමෙයි. ඒ වගේම ඒවා තියෙන දේවලුත් නෙමෙයි. ඒවා අපිට පේන ආකාරයට අපි මවාගත් දේවල්. ඒව තුළ මම ඉන්නවා. මම කියන්නේ ආත්මයක්. නමුත් විශ්වයේ ස්වභාවය මම කියලා දෙයක් නැහැ. ඇති වෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ.
ස්වභාවයෙන්ම ඇති වෙනවා ස්වභාවයෙන්ම ඇති වෙන එක මම කියලා අපි අල්ලගන්නවා. ස්වභාවයෙන්ම නැතිත් වෙනවා. නැති වෙන එකට මොකවත් අපි හදාගන්නේ ඇති වෙන එකට තමයි අපි මම කියලා අල්ලගන්නේ. නැති වෙන එකත් සමහරට අල්ලනවා ඇති මම ඒක නැති කරගත්තා කියලා. ඉතින් ඔන්න ඕක දැකීම තමයි ධර්මය දැකීම කියන්නේ. ඔය ධර්මය අපි හැම දෙනා තුළම තියෙනවා. ඕක දැක්කහම මොකක්ද අපේ ඇති වෙන වෙනස? ඕක හරියට දැක්කොත් අපිට අසංකත කියන ස්වභාවය දකින්න පුළුවන්. එකත් මේ අපි තුළම තියෙන දෙයක් අපි අවට හැම විටම තියෙන දෙයක්. සංකත දෙයින් මිදුනහම සංකත දෙය අත්හැරලා සංකත කියන එක හදාගත්ත දෙයක් ඇත්ත නෙමෙයි බොරු දෙයක් කියන එක දැක්කහම අසංකත කියන ස්වභාවය දකින්න පුළුවන්. ඒ අසංකත කියන ස්වභාවය තමයි පරම සත්‍ය කියන්නේ. පරම සත්‍ය කියන්නේ මෙතන මම ඔබ කියලා පුද්ගලයෝ නැහැ. එතන ස්වභාවයක් හැම විටම සිද්ධ වෙන්නේ. ඒ ස්වභාවය විසින් එක නැවත නැවත ඉපදෙමින් යනවා. නැවත නැවත ස්වභාවය දිගටම යනවා. ඒක මම කරන දෙයක් නෙමෙයි. මට පුළුවන් නම් මම ඒක නවත්තනවා. මට නවත්තන්න බැහැ. ඒක දිගටම යනවා. මම හිතියානම් සමහරට මම කැමතියි ඒක දිගටම යන එක. මොකද එක එක ආකාරයේ සතුටු දේවල් ලබා ගැනීමට එක එක ආකාරයේ සතුටු දේවල් එක එක ආකාරයේ සතුටු වර්ග අපිට ලබා දීමට ඒ දිගටම යන හින්දා අපිට පුළුවන් කියලා අපි හිතන නිසා. ඒක පසුපස තමයි අපි යන්නේ හැම විටම. විවිධ ආකාරයේ සතුටු. අන්න ඒක දිහා බලාගෙන අපි යනකොට අපිට ඔය වෙනත් කෙනෙක් මේක කරන්න අරක කරන්න කිව්වට අපි ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. ඒකයි ඔය බණ කීම නිසා වෙන දෙය කියන්නේ බණ කීම සහ මිනිස්සු ඒ බණ වලට මේක කරන්න ඒක කරන්න කිව්වට ඒවා ගණන් නොගැනීමට හේතුව තමයි මිනිස්සු සතුට පිටපස්සේ තමයි යන්නේ. තමාට සතුට දෙය මිනිස්සු කරන්නේ. කවුරුවත් මොකවත් කිව්වට මිනිස්සු අනුන්ගේ වචනය අට අනුව වැඩ කරන්නේ නැහැ. තමාට හිතන ආකාරයට තමන්ගේ සතුට කියලා හිතන දේ තමයි කරන්නේ. එතකොට ඒක කරනවා නෙමෙයි ඒක වෙනවා. අන්න ඒකයි. මොකද මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැනේ. සත්වයක් පුද්ගලයෙක් නැහැ. ඒ පුද්ගලයා එකතු කරගත්ත සංඛාර වලට අනුව දැනුමට අනුව ඒ පුද්ගලයා තුල ඒ දේවල් සිද්ධ වෙනවා. මේක දිගටම යන දෙයක්. ඒ තුල සීලය විදිහට තියෙන සදාචාරය තමයි. ආගමික සීලය වෙනම නිකන් උඩින් දාපු එකක්. ඒක මිනිස්සු ගණන් ගන්න නැහැ. සමහර විට ආගම ගැන විශේෂ භක්තියක් කියන විශේෂයෙන් ආගමට සලකන කෙනෙක් ඒක වැඩියෙන් අවධානයක් යොමු කරලා ඒක ආරක්ෂා කරන්න උත්සාහ කරයි. නමුත් සාමාන්‍ය පුද්ගලයෝ ඕක දිහා බලන්නේ ගණන් ගන්නේ නැහැ. අපි පව්කාරයෝ අපි නරක මිනිස්සු කියලා හරි තමන්ට හිතෙන දේ කරනවා. නමුත් ඒ පුද්ගලයන් තුළ ධර්මය නැත්තේ නැහැ. ධර්මය කියන එක හැමතැනම තියෙන දෙයක්. ධර්මය කියන්නේ ස්වභාවය. ඒ ස්වභාවය දැකීම තමයි ප්‍රඥාව ඇති කර ගැනීම. නැත්නම් අවසානයේ නිවන කියලා කියන්නේ ඕකම තමයි. ස්වභාවය හරියටම දැක්ක කෙනා මෙතන මම කියලා කෙනෙක් ඇත්තෙම නැහැ. මේ සම්පූර්ණ ස්වභාවයක්ම තමයි මේ නැවත නැවත ඉදිරින් යන්නේ කියන එක ඉතා හොඳින් දකිනවා. මේ භවයක් ඇති කරන්නේ මේ දැනුම විසින්. මම කියලා නැවත නැවතත් මේ මම කෙනෙක් එන්නේ
මාගේ දැනුම. මම උපතේ සිට එකතු කරගත්ත දැනුම. නැතුව ඊට ගිය ආත්ම වලින් ආපු දැනුමක් නෙමෙයි. ගිය ආත්ම කියන්නේ දැනුමක්. මේ ජීවිතයේ මේ උපතේ සිට මේ මොහොත දක්වා තියෙන එකතු කරගත්ත දේවල් විතරයි මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දේවල් තමයි අපිට මේ ආත්ම ගණන් කෝටි ප්‍රකෝටි ගණන් ගැන අදහස් දෙන්නෙත් මේ ඒ දැනුම. මේ ආත්මේ මේ ජීවිතේ අපිට අපි එකතු කරගත් දැනුම. අපි හිතනවා මේ ආත්මේ අපි උපතේ සිට මේ මොහොත දක්වා ආපු දැනුමක් තියෙනවා කියලා. ඒකත් මේ මොහොතේ විතරයි තියෙන්නේ. මේ මොහොතේ තියෙන දැනුම. සිත තියෙන්නේ මේ මොහොතේ විතරයි. අපේ දැනුම තියෙන්නේ මේ මොහොතේ විතරයි. මේ මොහොත විතරයි අපිට තියෙන්නේ. ඔන්න ප්‍රඥාව ඉදිරියට යනකොට අපිට දකින්න ලැබෙන දේවල්. අපි හිතනවා අපේ උපතේ සිට මෙතෙන්ට ආපු සම්පති ජීවිතයක් තියෙනවා කියලා. නැහැ. ඒක මතකයක් විතරයි. අනිත් පුද්ගලයන්ගෙත් එහෙමයි. මතක විතරයි. කොහෙද ජීවිතේ තියෙන්නේ? අනිත් අයගෙන් අහුවාම ඒගොල්ලෝ මතකයෙන් කියයි ඔයා මෙහෙම හිටියා මට මතකයි. මම කල්පනා කළාම මටත් මතකයි මම පොඩි කාලේ මෙහෙම හිටියා. නමුත් කොහො දැන් ඒවා? දැන් අල්ලන්න පුළුවන්ද? ෆොටෝස් වල තියෙනවා. නමුත් ෆොටෝ එකේ තියෙනවා, වීඩියෝ තියෙනවා නම් වීඩියෝ වල අපිට බලන්න පුළුවන්. නමුත් ඒ වීඩියෝ එක දැන් වීඩියෝ එකක් විතරයිනේ. ඒක මොහොතේ බලන වීඩියෝ එකක්. ඒ අතීතයේ මතකය දැන් අලුතෙන් නිරූපණය කරගන්නවා අපි ඉස්සරහා. ෆොටෝ එකක් බැලුවොත් අතීතයේ මතකයක් දැන් නැවත ප්‍රතිනිර්මාණය කරගන්නවා. මේ මොහොතේ තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. අර ටේප් රෙකෝඩර් එකක හැම විටම ඒ හෙඩ් එක මේ මොහොතේ තියෙන දේ තමයි කියවන්නේ. දැන් තැටියක නීඩල් එක ඉදිකට මේ මොහොතේ තියෙන ට්‍රැක් එකේ මේ මොහොතේ තියෙන අවස්ථාව තමයි හැම විටම කියවන්නේ. ඒ වගේ අපේ සිතත් හැම විටම මේ මොහොත විතරයි කියවන්නේ. මේ මොහොත තුල හැබැයි මේ ලෝකයම ගැබ් වෙලා තියෙනවා. මේ ලෝකයක් කියලා මේ ජීවිතයක් කියලා අපේ මේ අවුරුදු මෙච්චර කාලයක් දිගට තිබුණ ජීවිතයක්, ඒ වගේම මේ අතීතාත්ම ඊට ඉස්සෙල්ලා තිබුණ ආත්මක් තියෙනවා කියලා අපි හිතනවා. අනාගතයේත් අපිට ආත්ම කියලා හිතනවා. අනිත් පුද්ගල. ඒකට මේ වගේ විශාල විවිධත්වයක් සහිත ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මොහොතේ විතරයි ඒක තියෙන්නේ. මතකයන් විදිහට විතරයි. ඒ මතකයන් ගබඩාව අපිට ටක් දාලා ගිහිල්ලා අපිට හදාගන්න පුළුවන් ගොඩක් දේවල්. මතකයන් ගබඩාවක් තියෙනවා. අතීතාත්ම, අනාගතාත්ම, අනිත් පුද්ගලයෝ මේ ඔක්කොම අපේ මතකයේ තුල තියෙන. අපේ පොඩි කාලේ හැමදේ. ඔන්න ධර්මය. හැම කෙනා පුතුලම තියෙන ධර්මය මේක. ස්වභාව ධර්මය. එතකොට මේ ස්වභාවයක් පමණයි. මේක මම කරපු දෙයක් නෙමෙයි. මම ඇති කරපු දෙයක් නෙමෙයි. ඔබ ඇති කරපු දෙයක්ුත් නෙමෙයි. මේක ස්වභාවයක්. ඔන්න අපි අර ඉහළ තත්වයන්ට, ආධ්‍යාත්මික ඉහළ තත්වයන්ට, අපි අනත්ත් තත්වයට මම කියලා ගන්න එක නැති වෙලා අපි මෙතන මම කියලා දෙයක් නැහැ. මම කියලා දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඇත්තෙන්ම තියෙන්නේ මේ මොහොත විතරයි. මේ මොහොතේ තමයි මේ හැමදේම මැජික් එක තියෙන්නේ කියලා දැකීම. එතකොට ඒ තුල අපි දකිනවා මේ සියල්ලම මායාවක්. මේ ඔක්කොම මම රැවටීමක් වෙලා තියෙනවා. නියම සත්‍ය කියන්නේ මේවට නොරැවටී සිටීම. මේ සියලු දේටම නොරැවටී සිටීම. කොට අනිත් පුද්ගලයොත් මේවට රැවටිලා තියෙන්නේ. ඔන්න සත්‍ය දැකීම. එතකොට ධර්මය කියන්නේ ඕක. ධර්මය කොයි දේවල් දැකීම මගින් පුද්ගලයෙක්
ලෝකය උත්ක්‍රමණය කළ අතික්‍රමණය කළ තත්ත්වයට යනවා. ඒ තත්ත්වය තුළ පුද්ගලයෙක් තමා හැම කෙනාගේම මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඒ තත්ත්වය තුළ ඒ තත්ත්වයට යන්න පුද්ගලයෙකුට විශාල අත්හැරීම් සම්භාරයක් කරන්න වෙනවා. මොකද තමන්ගේ මේ දැනුම මේක මගේ හිතේ තියෙන දෙයක් විතරයි කියලා දකින්න නම් ඒ දේවල් විනිවිද දැකීමක් කරන්න ඕනේ. ඒ දේවල් හිත තුළ නැවත නැවත එන විදිහ දකින්න ඕනේ. ඒවා අත්හැරීමක් කරන්න වෙනවා. අත්හරින්න ඕනේ. අත්හැරියම් තමයි දකින්න ලැබෙන්නේ. ඒවා බදාගෙන ඉන්නකොට ඒ කියන්නේ ඒවා මම කියලා අල්ලගෙන ඉන්නකොට ඒක දකින්න අමාරුයි. මම ඉන්නවා එතන. මම කියන අදහසත් අත්හරින්න වෙනවා. එතකොට මෙන්න මේ ධර්මය මේක ප්‍රණීතයි. මේක ශාන්තිදායකයි. ශාන්තිය ඇති කරනවා. පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම අතුලාන්තයෙන්ම වෙනස් කරනවා. මේක තමයි ධර්මය කියන්නේ. ස්වභාවය, දේවල් වල ස්වභාවය. මේ ගැන කතා කරන්න ඕනේ. මේ ගැන කතා කරනවා අහන්න ලැබෙනවා ගොඩක් අඩුයි. මේ ධර්මයේ තුල ඔබ මෙහෙම වෙන්න කියලා හැසිරීම වෙනස් කරන්න කතා කියන්නේ නැහැ. ඔබ මේක කරන්න එපා, අර්ථ කරන්න එපා කියලා කියන්නේ මේ ධර්මයේ. ඔබ සත්‍ය දකින්න කියලා කියන්නේ. සත්‍ය දකින්න මේ ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය ඔබ කියලා කෙනෙක් නැහැ. මේ ස්වභාවය තමයි හැමතැනම තියෙන්නේ. ප්‍රඥාව ඇති කරගන්න කියන. එතකොට ඒක ඇති කරගන්න නෙමෙයි, ඒක ඇති කරගෙන කරගන්න ආකාරයට කර්ම වටහා දීම, ස්වභාව ධර්මය පමණයි තියෙන්නේ. අපි මම කියලා දෙයක් නැහැ කියලා දැකීම. ඒක මේ මොහොතේ කරන්න ඕනි දැකීමක්. ඒ මගින් පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම මේ මොහොතේම මේ ජීවිතේම උසස් වෙනස් තත්ත්වයකට පත් වෙනවා. තමා තුළින් ලෝකයේම දැකීමක් කරනවා. ඉතින් මේ ධර්මය ගැන මම හිතන්නේ වඩා කතා කරන්න ඕනි. මේ ධර්මයේ තුල තමයි ඔය අල්පේච්ඡතා, සන්තුෂ්ඨිකතාවය, ඔය හැම දෙයක්ම, හැම ගුණාංගයක්ම තියෙන්නේ. ඒ පුද්ගලයා තවදුරටත් බහු කාර්ය තමාගේ හිත තුල ගොඩාක් දේවල් ගොඩ ගහගෙන හැම දෙයක්ම ලබා ගන්න බදා ගන්න හදන ආකාරයේ කෙනෙක් නෙමෙයි. සදාචාරය වගේම සදාචාරයටත් එහා ගිය විශාල සීලයක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඇති වෙනවා. ඒ පුද්ගලයා හොයන්න බෑ කොතනද ඉන්නේ කියලා. ස්වභාව ධර්මයේ තමයි ඒ පුද්ගලයා තුළ වැඩ කරන්නේ. ඒ උතුම් తත්වය තමයි ගැන තමයි මේ බෞද්ධ දර්ශනය වගේම වෙනත් ආගම් වලත් ආධ්‍යාත්මික තත්ත්වයන් ගැන කියනකොට මේ මිනිස්සුන්ට ලබා ගන්න පුළුවන් එකම තත්ත්වය මේක තමයි තමාගේ දැනුම විනිවිද දැකීමෙන් ස්වභාව ධර්මය මොකක්ද කියලා ස්වභාව ධර්මයේ තමා තුළ තියෙන බව දැකීමෙන් මේ මම කියලා හදාගෙන ඉන්න ආත්මය මේක
මේකත් ස්වභාව ධර්මය තමයි කියලා අවසාන වශයෙන් දැකීම. ඒක තමයි නිවීම කියන්නේ. කොහොමද?